හරි ඉතින් කොහොමද යාළුවනේ කාලයකට පස්සේනේ කාලයකට පස්සේ YouTube එකෙන් හම්බෙන්නේ කොණ්ඩේ පොඩ්ඩක් කොරට කැපුවා අඳුරන්නත් බැරුව ඇති ඔයාලට ඉතින් මොකද වෙන්නේ වහින්න නැතුව පොළව කට්ට වෙන්න මේ ඔයලා තියෙන්නේ ඉතින් සුබදායි ආරංචියක් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පැය 6000ක් විනාඩි 4න් charge කරන්න පුළුවන් බැටරියක්. හරිද මේක වෙන්නේ පැය 6000ක් කියන්නේ එක charge එකකින් නෙමෙයි 6000 mAh. ඒ කියන්නේ දවස් 250ක් charging කරන්න පුළුවන්. විනාඩි 4කින් මේක full charge වෙනවා මේ ෆෝන් එක. හරිද? ඉතින් මාර සොයා ගැනීමක්. ඉතින් නිදුරු අනාගතයේදී එන්න පුළුවන්. දැන් අපි දැන් මේ පාවිච්චි කරන ෆෝන් එකේ බැටරිය 5100 mAh නේ. ඒත් ඉතින් පැය භාගයක් වගේ යනවා මේ charge වෙලා ඉවර වෙන්න. පැය භාගයක් විනාඩි 30ක් වගේ යනවා. ඉතින් ඒ charge උනත් වැඩක් නැහැ. දවසින් වගේ බහිනවා. අරක එහෙම නෙමෙයි. විනාඩි 4න් charge වෙනවා. විනාඩි 4න් charge වෙනවා. charge වෙලා දවසක් එකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් පාවිච්චි කරන ෆෝන් එක විනාඩි 20න් charge වෙලා දවසක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් අර නුදුරු අනාගතේ එන්න තියෙන එක ඒ බැටරිය හොඳයි. හොඳයි ඇත්තටම හොඳයි. මේ ළඟදී මේ දවසක මේ වෛරල් වුණා වීඩියෝ එකක් ඔයාලා දැක්කද මේ ෆෝන් එක පිපිලා මේ කට මේ මැද්දෙන් මේ වෙලා තියෙනවා ඔයාලා දැක්කද? ඒ වීඩියෝ එකේ මේ සත්‍ය සිදුවීමක් තියෙනවා නම් මේ මට එවන්න මේ කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඒක කියලා මේ හරියට මේක බලා ගන්න ඕනේ හරියට මම නම් දන්න විදියට ෆෝන් එක පිපිලා නම් මේ හක්කු ප්‍රදේශ කඩාගෙන යන තරමට එහෙම වෙන්නේ නැහනේ මොකද ෆෝන් පිපිරිලා තියෙනවා ෆෝන් පිපුරුනාට මේ පොඩි සීරින්තු වල නැති වෙන්නේ ලොකුවට සීරින්තු වල වෙන්නේ නැහනේ ෆෝන් එක පිපුරුවා කියලා නේද ඔයාලා දන්න කවුරු හරි ඉන්නවා නම් මේ ගැන කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාගෙන යන්න අමතක කරන්න එපා. හරිද? හරි ඉතින් අපි එහෙනම් ආයෙත් දවසක සෙට් වෙමු. එහෙනම් බයි.